යමුද මාත් එක්ක ලෝකයේ මිලෙන් වැඩිම කොෆි කෝපයක් බීලෙන්න. ඉතින් අපි මේ කොෆි එක බිව්වේ බාලිවලදී. මේ තියෙන්නේ බාලිවල තියෙන කොෆි වත්තක්. මේක කොෆි වත්තක් කිව්වට ඊට අමතරව ගොඩාක් පළතුරු ಜಾති මේ ස්ථානයේ එයාලා වවලා තිබුණා. මේ තියෙන්නේ වැනිලා, කොෆි, ඒ වගේම durian, mangoes, කොකෝවා, lemon grass, cinnamon මේ වගේ ගොඩාක් ස්පයිසස් ಜಾති මෙයාලා වගේම පළතුරු ಜಾතිත් වගා කරලා තිබ්බා. මේ තියෙන්නේ මම ජීවිතේ පළවෙනි පාරට දැකපු තවත් එක පළතුරක්. ඒ ප්‍රදේශයේ ගොඩාක්ම විකුණන්න තිබුණ පළතුරක්. හැබැයි මම try කරේ නෑ. මට මතක විදිහට මේකේ නම තිබුණේ snake skin වගේ. මේ තියෙන්නේ durian වගේම mangoes. ඉතින් මෙන්න මෙයාව බලන්න තමයි අපි තකහණියේ මෙතනට ආවේ. ලංකාවේ අපි කියන විදිහට මම හිතන්නේ අපි මෙයාට කියන්නේ උරුලෑවා කියලා. මේ උරුලෑවා කියන සතා කොෆි වතු වලට ඇවිල්ලා මේ කොෆි ආහාරයට ගත්තට පස්සේ ඒගොල්ලෝ පිට කරන මල පහ මේ ගොවියන් එකතු කරලා මෙන්න මේ මල පහ වලින් තමයි ලුවැක් කොෆි කියන මේ කොෆි එක නිෂ්පාදනය කරන්නේ. මේ කලින් දැක්කේ ඒ මල පහ එයාලා එකතු කරගන්න ආකාරය ඊට පස්සේ අවුවේ සහ කබලේ බැදලා වේලලා මේ පිට පොත්ත අයින් කරලා කොටා ගත්තට පස්සේ විශාල ප්‍රොසෙස් එකකට පස්සේ එයාලා එකතු කරගන්න මෙන්න මේ කෝපි කුඩු වලින් මේ ලුවැක් කොෆි එක නිර්මාණය කරන්නේ. ඉතින් ලෝකයේ මිලෙන් අධිකම කොෆි වලින් එකක් තමයි මේ ලුවැක් කොෆි. මොකද හරිම අමාරුයි යාලා කියන විදිහට මේ කොෆි එකතු කරගන්න ගස් යට මේ කොෆි වැටිලා තියෙන හින්දා. අපි මෙතනට අමතරව තවත් කොෆි ಜಾති විශේෂ 12ක් අපිට මෙතන රස බලන්න තිබුණා. ඉතින් මේ තියෙන්නේ කොෆි ಜಾති 12. මේ කොෆි ಜಾති 12 නම් අපිට ඒගොල්ලෝ ෆ්‍රී තමයි ටේස්ට් කරන්න දුන්නේ. හැබැයි මට ලුවැක් කොෆි එකක රස බලන්න උවමනාව තිබුණා. ඒ හින්දා මම මේ ලුවැක් කොෆි එකක් රස බලන ගමන් ඉන්නේ. ඒකට ඒගොල්ලෝ වැඩිපුර $4ක් charge කරා. ඉතින් ginger tea, lemon grass, avocado, vanilla, ඒ වගේම